විජය කුමාරයාට ඕන වෙනවා ලංකාදීපේ සත්සියක් කපු පිළිවියන මම සත්සියක් සක්වල සොයා මම ගෙන්නු කුමරුන් අද එතේ ගෙන්නු කුමරුන් අද එතේ ගෙන්නු කුමරුන් අද එතේ ගෙන්නු කුමරුන් අද එතේ. පසුබිම් හඬ ආරච්චිල මහත්තයාගේ ගහන්නකෝ අත්පුඩියක් හමම අර අපේ ගැමිගේ පැත්තේ ඉන්න ආරච්චිල මහත්තයාට. විදානේ මහත්තයා මේ කියනකොට කුවේණි ගැන මේ මලේ රටෙන් මේ විජය කුමාර එනවා කියලා කුවේණි කියන අපේ මේ යක්ෂ ගෝත්‍රයේ කාන්තාවක් කපු කටමින් හිටියේ. අර විජය කුමාරයා වසඟයට ගත්ත 700ක් පිරිවර සමග. අනේ ඉතින් විජය රජුරුවන්ට දාව කුවේණිට දරුවෝ දෙන්නෙක් ඉපදුනා. විජයට රජ වෙන්න බැරි හින්දා කුවේණිව පළව හැරලා ඉන්දියාවෙන් බිසවක් කරලා විවාහ කරගත්තා. ඉතින් රාජ පරම්පරාවෙන් පැවතෙන කෙනෙක් ඕනේ කියනවා. රජ වෙන්න නම් ඉතින් එහෙම බිසවක් ඉන්න ඕන. බලන්නකෝ නේද? හැබැයි කුවේණි නිකන් හිටියේ නෑ. පොළොවේ පස් කකා සාප කරා. ආරච්චිල මහත්තයා. වෙරහුණා අපගේ මූණේ අර කුවේණි අසි නටන්නේ කොහොම කංකාරියේ. වේදනාව. මේ විලාපේ කියමේ. ඉතින් විජය රජුගෙන් විජය රජු මරණයෙන් පස්සේ මේ දිවි දෝෂේ බලපෑ පණුවස් දේව රජුවා. අයියට කියනවා. අන්න හරි. ඉතින් මේ දෝෂය දුරු කරන්න තමයි අපේ මේ මලේ රටේ සිට පැමිණි අපේ යක්දෙස්සු වෙස් නර්තන ශිල්පීන් කුඹාකංකාරී අපේ රටේ පැවැත්වුවේ. නිකම්ම නෙමෙයි අනුරාපුරේ මහමෙවුනා වියනේ. යෝම් බලන්න එහෙනම් කොහොමයක් අංකාරී හිතනවා මේ වෙස් ඇඳුමක් කරේ ආභරණ ඇඳගෙන නටනවා කියලා. එහෙම එකක් නෙමෙයි බුදුන් දෙවියන් සිහිපත් කරගෙන වසර 2600ක් තිස්සේ පැවතගෙන නටුමක් මේක. ඒකනේ. ඔන්න බලන්න එහෙනම් අපි නටුවා බලමුද? අපි බලමු. ආරච්චිල මහත්තයා බොහොම පිං මෙව්වා අපි දැනගන්න ඕනේ. නංගි ඒකයි ඇත්තටම ආරච්චිල මහත්තයා ඔයාවේ. මොකද ගමේ ඉන්න ආරච්චිල මහත්තයාගේ ඒක ඒ විදිය තමයි වෙන්න ඕනේ. එතුමා කලාවටත් හරි ආදරේ. නිසා ඔන්න එහෙනම් කාරණේ පැහැදිලි. එදා පඬුවස් දේව රජතුමාට වැළඳුණු දිවිදෝෂ දුරු කරන්න තමයි කොහොමයක් අකාරී ශාන්ත කර්මයක් සිදු කළේ උඩරට නැත් අපේ මහමෙවුනාවේ අනුරාධපුර මහමෙවුනාවේ. එහෙනම් ඒ යක් බැඳී නැත්තම් යක්දේශ තමයි අද දවසෙත් මේ පෙළපතේ ඇවෑමෙන් ඉදිරියට අපේ රටේ කලාව ආරක්ෂා කරන්නේ.